Hi guys, welcome back to my YouTube channel. අද මම ඔයගොල්ලොත් එක්ක share කරගන්න හිතුවා මගේ night time skin care routine එක. එහෙනම් අපි වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන්න කලින් මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ අමතක නොකර මගේ YouTube channel එක subscribe කරන්න. මොකද මං දිගින් දිගටම ඔයගොල්ලන්ට share කරගන්න දේවල් ඔයගොල්ලන්ට notification එකක් මගින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ මාව subscribe කරලා තිබුණොත්. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මම ලොකු දේවල් කරන්නේ night time එකට. 1 2 3යි කරන්නේ. ඒ තුන හොඳටම කරනවා. ඔක්කොටම කලින් අපි wash එකක් දාගෙන එමු. ඔන්න මම wash එකක් දාගෙන ආවා ළමයි. මුලින්ම අපි පටන් ගමු. මගේ lip පොඩ්ඩක් dark ඔයගොල්ලන්ට පේනවා ඇති. මම ඒකට හැමදාම රැට මෙන්න මේ glycolic acid එක use කරනවා. මම පෙන්නන්නම් කොහොමද මම මේක ඔයගොල්ලන් use කරන්නේ කියලා. මේ වගේ cotton pad එකක් ගන්නවා මම. ඒකට මෙන්න මෙහෙම glycolic acid චුට්ටක් ගන්නවා. අරගෙන මෙන්න මෙහෙම lip එක හොඳට ඔයගොල්ලන්ට පේනවා ඇති. ඔහොම තමයි මම මේ glycolic acid එක මගේ lip එකට use කරන්නේ. එහෙනම් අපි ඊළඟ step එකට මෙන්න මේ niacinamide serum එක තමයි මම රැට use කරන්නේ. මොකද ඔයගොල්ලෝ දකින්න නැති මම මීට මාස 2කට උඩදී මගේ pimple වීඩියෝ එක share කරගත්තා ඔයගොල්ලොත් එක්ක. මට ඒ වීඩියෝ එකේදී ගොඩාක් අය බැලලා තිබ්බ මේ උච්චර ප්‍රොඩක්ට් ගොඩක් එකට use කරන්න එපා කියලා. ඇත්තටම මම එකට ඒ ඔක්කොම ප්‍රොඩක්ට් use කරන්නේ නැහැ. රැට වෙන මේවා ටිකක්, උදේට වෙන මේවා ටිකක්, සතියට එකපාරක් වෙන මේවා ටිකක් එහෙම තමයි මම use කරන්නේ. දැන් මගේ pimple ඔක්කොම හොඳ වෙලා තියෙන්නේ. මෙන්න මෙතන එක pimple එකක් තියෙනවා. මෙන්න මේ හරියට පුංචි pimple එකක් තියෙනවා. ඒ දෙක විතරමයි තියෙන්නේ. මේක use කරන්නේ මම මගේ pimple තිබිලා නැතුණාට පස්සේ ළමයි මාක් එන්නේ රතු පාටට. දැන් සමහර අයට කළු පාටනේ. මගේ මාක් රතු පාට. මේ හරියේ තියෙන්නේ රතු පාට මාක්. මේ niacinamide ගොඩාක් හොඳයි. ඒ වගේ රතු පාට මාක් අපිට ඉක්මනට ෆේඩ් කරගන්න. ඉතින් මම රැට මෙන්න මේ niacinamide එක use කරනවා. මේක use කරන්න ඉතින් එහෙම ලොකු දෙයක් නැහැ. මෙන්න මේ වගේ drop 3ක් විතර දාලා ගොඩක් දාන්නේ නැහැ. එහෙම drop 3ක් විතර දාලා මෙන්න මෙහෙම ටැප් කරනවා. එතකොට මේ face එකට හොඳට absorb වෙනවා. ඊළඟ step එක විදිහට මම use කරන්නේ මෙන්න මේ benzyl peroxide නේ. benzyl peroxide 2.5 එක මම මේක use කරන්නේ මගේ active pimple එක උඩට. මේක දැන් මම ගොඩක් use කරලා තියෙන්නේ. අපි බලමු මේක කොහොමද මම use කරන්නේ කියලා. මෙන්න මේ වගේ පොඩ්ඩක් තමයි ගන්න ඕන. අරගෙන අපේ active pimple එක උඩ මෙන්න මෙහෙම පොඩ්ඩක් ගන්න ඕන. මම මෙතනත් මගේ ගා ගන්නවා. එච්චරයි. මේකේ පුංචි ප්‍රමාණයක් තමයි use කරන්නේ. මේක ඉක්මනට අපේ active pimple heal කරනවා මේ benzyl peroxide වලින්. ඊළඟට මගේ
ලිප් මොකක්ද මේකට කියන්නේ මන් දන්නේ බාම් එක කියලා තමයි මං කියන්නේ මේක ස්පාසිලෝන් එකේ ප්‍රොඩක්ට් එකක් මේක මට හොඳයි ඒ නිසා මම මේක ගොඩ කාලයක් යූස් කරන්න පුළුවන් වෙයි මොකද පොඩ්ඩයිනේ අපි සාමාන්‍ය ලිප් වලට යූස් කරන්නේ මෙන්න මෙහෙම එක මම ලිප් වලට යූස් කරනවා කියන්න ඕන ළමයි විශේෂයෙන්ම නයිට් එකට ගොඩාක් ලොකු ස්කින් කෙයාර් රූටින් එකක් තියාගන්න එපා මොකද අපිට නිදා ගන්න වෙලාවේ රිලැක්ස් එකේ කම්ෆර්ටබල් එකේ නිදා ගන්න ඕන මට නම් මොකද මට ක්‍රීම් එහෙම දැම්මහම පොඩක් දාඩිය දානවා වැඩි මම ගොඩාක් වෙලාවට ක්‍රීම් දාන්නේ නැහැ රැට මුකුත් ඔයාලා හිතන්න මම මොකක් හරි ට්‍රිප් එකක් හරි කොහේ හරි අවුවේ ගොඩාක් ගිහිල්ලා ආවට පස්සේ පොඩක් හැමෝගෙම ස්කින් එක පොඩක් මේ ඩාර්ක් වෙනවනේ අන්න ඒ වගේ දවස්වලට මම ක්‍රීම් දානවා නැත්තම් නම් සාමාන්‍යයෙන් මම එහෙම ඩේලි ක්‍රීම් දාන්නේ නැහැ රැට මොකද මට හොඳට සුව පහසුව නිදා ගන්න ඕන ඊළඟට මම අමතක නොකර කරන දෙයක් තමයි මගේ ස්කැල්ප් එක මසාජ් කරලා කොණ්ඩේ ලූස් එකට මේ පොඩ්ඩක් දාගෙන නිදා ගන්න එක අපි බලමු මම කොහොමද මගේ ස්කැල්ප් එක මසාජ් කරන්නේ කියලා මේක තමයි මගේ ස්කැල්ප් මසාජ් එක ඔයගොල්ලන්ට මම කලිනුත් පෙන්නලා තියෙනවා මෙන්න මේකේ මේ වගේ බටන් එකක් තියෙනවා මෙහෙම ස්ටේජ් වලට තියෙනවා මම නම් ගොඩාක් ලෝම එකේ තමයි මගේ ස්කැල්ප් එක මසාජ් කරන්නේ මෙන්න මෙහෙම තිබ්බට පස්සේ එයාම ඔටෝ මූව් වෙනවා අපිට පොඩ්ඩක් මෙහෙම ඔළුවට කරලා තියන්න විතරයි තියෙන්නේ මේකේ හොඳට ස්කැල්ප් එක මසාජ් වෙනවා ළමයි සමහර දවස්වලට මම ඔළුවට ඔයිල් දාලා මසාජ් කරනවා අද නම් මම ඔයිල් දාන්නේ නැහැ ඉතින් මම මේකෙන් හොඳට මගේ ස්කැල්ප් එක මෙන්න මෙහෙම මසාජ් කරනවා සාමාන්‍යයෙන් මම මේකෙන් විනාඩි 10ක් විතර ස්කැල්ප් එක මසාජ් කරනවා වීඩියෝ එක දිග වෙන හින්දා මම මේකෙන් විනාඩි 10ක් විතර මගේ ස්කැල්ප් එක මසාජ් කරලා කොණ්ඩේ ගොතාගෙන එන්නම් ඊළඟ ස්ටෙප් එකට හරි ළමයි මම මගේ ස්කැල්ප් එක මසාජ් කරලා කොණ්ඩේ ලූස් එකට ගොතාගෙන ආවා රැට පුළුවන් තරම් ළමයි කොණ්ඩේ ගොතාගෙන නිදා ගන්න මොකද අපේ කොණ්ඩේ අපි නිදාගත්තට පස්සේ අපි එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා එතකොට මේ කොණ්ඩේ පැටලෙනවා කැඩෙනවා ඒ නිසා අර ගැට වෙනවා වැඩි ඒ නිසා පුළුවන් තරම් රැට මෙන්න මේ වගේ තදට නෙවෙයි ලූස් එකට ඔයාගේ කොණ්ඩේ ගොතාගෙන නිදා ගන්න පුරුදු වෙන්න ඊළඟට මම ඔයගොල්ලොත් එක්ක කලිනුත් කිව්වා මම අමතක නොකර මෙන්න මේ ෆිෂ් ඔයිල් එක රැට බොනවා එකක් ෆිෂ් ඔයිල් ගොඩාක් හොඳයි හැමදේටම සර්ච් කරලා බලන්න ෆිෂ් ඔයිල් වල බෙනිෆිට්ස් එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙයි මේක ස්කින් එකට හෙයා එකට හැම දෙයකටම ගොඩාක් හොඳයි ওই ටික තමයි ළමයි රැට මම කරන්නේ අපි මේක බීලා ඉමු ලොකු දේවල් නෑ ඔය පුංචි ටික තමයි මම නම් කරන්නේ එහෙනම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න ඔයගොල්ලෝ මගේ මොන වගේ වීඩියෝස්ද බලන්න කැමති කියලා මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක ඕනද කොහොමද කියලා මම ඔයගොල්ලන්ට පුළුවන් විදිහට වීඩියෝස් අරගෙන එන්නම් අලුත් වීඩියෝ එකකින් ඔයගොල්ලෝ බලන්න එනකන් හැමෝම සතුටින් හොඳින් පරිස්සමට ඉන්න ඕන බයි